ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීත් අමාත්‍ය නලින්ද ජයතිස්සට මාධ්‍යවේදියෙක් යොමු කළ ප්‍රශ්නයක් උනේ මේ දිට්ටු කුණාටුව පිළිබඳව කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නත් ඇයි ඒ සඳහා ජනතාව සූදානම් කරන්න අවශ්‍ය පියවර නොගත්තේ කියලා. මීට කලින් නිල කාලගුණ වාර්තා එක්කම නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ පැහැදිලි ප්‍රකාශයක් කළා මේ පිළිබඳව. මුලින්ම දිවයිනට නැගෙනහිරින් වායුගෝලය කැළඹෙනවා කියලා කාලගුණ නිවේදනය නිකුත් කරන්නේ නොවැම්බර් 13 හවස 2ට නිකුත් කරන කාලගුණ නිවේදනයෙන්. මේ දකින්න ලැබෙන්නේ ඒ නිල කාලගුණ නිවේදනයන්. එදිනම හවස 4ටත් තවදුරටත් ඒ තත්ත්වය තියෙනවා කියලා දන්වලා තියෙනවා. මේ දැක්වෙන විදිහට 15 හවස 2 වෙනකන්ම ඉදිරි කාලගුණ නිවේදනවල සඳහන් වෙන්නේ කැළඹිලිකාරී බව සහ පවතින වැසි තත්ත්වය තවදුරටත් තියෙනවා කියලා. පස්සේ 15 හවස 4ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා මේ කැළඹීම අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙනවා කියලා. ඉදිරි නිවේදනවල තියෙනෙත් ඒ තත්ත්වය තියෙනවා කියලා. 18 වෙනිදා රෑ 8ට නිවේදනයක් නිකුත් කරලා කියනවා 13 ආරම්භ වුණ මේ කැළඹීම් තත්ත්වය දිවයිනෙන් ඉවතට ගමන් කරනවා 22 අලුත් එකක් නිර්මාණය වෙයි කියලාත් කියනවා. ඒ අනුව 13 පටන් ගත්ත එකයි අලුත් එකයි කියන්නේ දෙකක්. මොකද 22 ඇති වෙනවා කියලා කියන්නේ අනාවිකයක් විතරයි. ඒක ඇති වෙලා තියෙන එකක් නෙමෙයි. 22 කාලගුණ නිවේදන වලට අනුව සඳහන් වෙන්නේ අඩු පීඩන කලාපය නිර්මාණය වෙලා තියෙනවා. ඒත් ඒකේ බලපෑම තියෙන්නේ දීවර බෝට්ටු වලට විතරයි. ඒ නිසා ඔවුන්ට සැලකිලිමත් වෙන්න කියලා කියනවා. එතකොට 22 ඇති වෙයි කියලා කියපු අඩු පීඩන කලාපය බලපෑවේ මුහුදට විතරයි වගේම දීවරයෙන් දැනුවත් කරලා ඒ අයට වෙන්න තිබුණ හානිය නතර කරලා තියෙන්නේ මේ වෙද්දි. පස්සේ 23 වෙනිදා කාලගුණ නිවේදනයට අනුව 25 දින පමණ වෙන විට නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වෙයි කියලා සඳහන් වෙනවා. ඉතින් මේ දිට්ව එන්නේ මේ කියන අඩු පීඩන කලාපය වර්ධනය වෙලා. මේකත් ඒ වෙද්දි ඇති වෙලා නැහැ අනාවැකියක් විතරයි. ඒත් 25 ඒ නිවේදනයට අනුව රජය අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගුවන් හමුදාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආදී අදාළ රාජ්‍ය යාන්ත්‍රණයට මේ සඳහා ක්‍රියාත්මක වෙන්න කියලා උපදෙස් දීලා කටයුතු සූදානම් කරලා තියෙනවා. පස්සේ 27 දවල් 1ට නිවේදනය කරනවා පැය 12ක් ඇතුළත සුළි කුණාටුවක් ඇතිවිය හැක කියලා. සුළි කුණාටුවක් ඇති වුණා කියලා නිවේදනය කරන්නේ රෑ 8ට. ඉතින් මේ සිදුවීම් දාමය ගැන බලද්දි තේරෙනවා විපක්ෂය ඇතුළු විවිධ කණ්ඩායම් මේ ආපදා තත්ත්වය ගැන රජය කලින් දැනගෙනත් කටයුතු කළේ නැහැ, අදාළ පියවර ගත්තේ නැහැ කියලා නගන චෝදනා බොරුවක් බව පැහැදිලි වෙනවා.